ඉතින් මේ කතාව පටන් ගන්නේ ගොඩක් දුර ඈත කැලෑවක කඳුවලින් සහ ගල්වැව් වලින් වටවුණු එක්තරා මායාකාරී රාජධානියකින්. ඉතින් එතන තමයි අපේ මේ කතාවේ කුමරිය ජීවත් වෙන්නේ. ඉතින් එයාගේ නම එලෝන්. ඉතින් ඒ එලෝන් කුමරිය පවුල ජීවත් වෙන්නේ එහෙ තමයි. ඉතින් එහෙ ඉන්න සත්තු අපි දන්න කිසිම සතෙක්ට සමාන නැහැ. කුමරිය වැඩිපුරම කැමති එයාගේ සූතලාගේ පිටේ නැගලා පියාඹන්න. ඒ සතාට තියෙන්නේ පුසෙක්ගේ වගේ ඔළුවකුයි කුරුලෙක්ගේ වගේ ඇඟකුයි. ඉතින් මෙහෙම යාළුවොත් එක්ක උදේ වරුවක් පුරා පියාඹලා එලෝන් ආපහු ලියා වලට ඇවිත් මාලිගාවට පියාඹලා යනවා. මොකද එදාට එයාට තව රාජකාරී වැඩක් තියෙනවා කරන්න. එදා එයාට අවුරුදු 15ක් වෙන දවස. එයා යාළුවන්ට කියනවා පාටියට එයාලට එන්න වෙන්නේ නැහැ. මොකද එයාලගේ දෙමව්පියෝ තීරණය කරලා තියෙන්නේ ළඟම පවුලේ අය විතරක් එකතු කරලා උත්සවයක් ගන්න කියලා. ඉතින් මාලිගාවට ගියාට පස්සේ එලෝන් ෆ්ලින්ක් පිළිගන්නවා. නසාර ඇමතියව කාමරයකට එක්කගෙන යනවා. එතන යක්කු වගේ වෙලා ඉන්නේ. එයාගේ දෙමව්පියෝ බෝනාර ඇමතිව ගිල ගන්න හදනවා කියලා පෙන්වන්නේ. ඉතින් වාසනාවකට එලෝන් දන්නවා කොහොමද එයාලගේ අවධානය වෙනතකට යොමු කරන්න කියලා. එයා හරියට වෘතල් සත්තු වගේ එයාගේ දෙමව්පියොත් එක්ක සෙල්ලම් කරන්න ගන්නවා. ඉතින් අපිට මේ සීන් එක කට් කරලා පස්සේ පෙන්නනවා මාස කිහිපයකට කලින් රජතුමාටයි බිසවටයි ශාපයක් වැදිලා තමයි මේ වගේ සත්තු බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි තාමත් කාටවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. කොහොමද මේ ශාපේ නැති කරන්නේ කියලා. ඉතින් එලෝනුයි මාලිගාවේ සේවකයේ පුළුවන් හැමදේම කරලා තියෙනවා මේ ශාපේ රහසක් විදිහටම තියාගන්න. රාජධානී මිනිස්සු අතර කලබලයක් ඇති වෙන එකෙන් වළක්ව ගන්න. ගෙවුණු මාසවලදී මුහුණ දීපු හැමදේම එක්ක තමන්ගේ දෙමව්පියන් ආයේ කවදාවත් ලැබෙන්නේ නැති වෙන්න තියෙන අවදානම ගැන දැනත් එලෝන් හැමතිස්සෙම සංසුන් වෙන්න උත්සාහ කරනවා. ඉතින් රජතුමාගේ බිසවගේ අඩුව පුරවන්න එයා උපරිම උත්සාහ කරනවා. එදා ඉඳන් කුමරිය ලොකු බරක් පැටවිලා තියෙන්නේ. ඉතින් යාට සිද්ධ වෙලා තියෙනවා යාළුවොත් එක්ක සෙල්ලම් කර ඉන්න ළමා කාලේ පැත්තකට දාලා රාජකීය වගකීම් අතට ගන්න. ඉතින් දෙමව්පියන් ආයෙත් කෝඩුවල දාලා ලොක් කරාට පස්සේ එලෝන් දැනගන්නවා කඩුවන සෙම්පති ආයමත් මාලිගාවට ඇතුල් වෙන්න හදනවා රජතුමායි බිසව එක්ක කතා කරන්න කියලා. ඉතින් ප්‍රශ්නේ තමයි සොල්දාදු තාම දන්නේ නැහැ මේ ගැන. ඉතින් හැම පාරම එයා එනකොට ඇමතිවරුන් මොකක් හරි බොරුවක් කියන්න සිද්ධ වෙනවා රජතුමාගේ අඩුව සාධාරණීකරණය කරන්න. ඉතින් මේ පාර බෝනාර කියනවා රජපෞල වෛද්‍ය පරීක්ෂණ වගේකට ගිහින් කියලා. ඒ නිසා කඩුවන ආයෙත් කියනවා එයා ආපහු පහෙන්ද ආයෙත් එනවා රජතුමායි බිසවයි හම්බෙනකන් එයා යන්නේ නැහැ කියලා. ඉතින් ගෙවන හැම දවසක්ම එලෝන්ගේ හිතේ තියෙන බය තවත් වැඩි වෙනවා. මොකද දැන් මේ වෙනකොට අවුරුද්දක්ම ගත වෙලා. ඒත් තාමත් කාටවත් රජතුමාගේ බිසව ආපහු සාමාන්‍ය තත්ත්වයට ගේන්න විදියක් නම් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් එදා හවස තරුණ කුමරියව හම්බ වෙන්න රාජකීය ලියුම් ගෙනින කෙනා එනවා. එයා ඇවිත් තියෙන්නේ කුමරිය කළු කැලෑවේ ඉන්න හිරුසඳු අනාවැකි කියන්නගෙන් අහපු ප්‍රශ්නෙට ලැබුණු උත්තරේ බාර දෙන්න. ඉතින් එලෝන් පණිවිඩය හරියටම එයාලට ලැබුණ කියලා සාතික වෙන්න ලියුම් ගෙනින කෙනා එයාගේ හොඳම පණිවිඩකාර පරිවිය 8 දෙනෙක් මේ වැඩේට යවලා තියෙනවා. ඒත් කළු කැලෑවට ගියාම එයාලගෙන් 7 දෙනෙක්ම මායාවෙන් ගල් වෙච්ච පළතුරක් කාලා එවෙලම ගල් වෙලා. හැබැයි වාසනාවකට වගේ එකපාරෙක උත්තරය අරගෙන ආපහු සමත් වෙලා තියෙනවා. ඒත් එයා මාලිගාවට එනකොටම ගලක් බවට පත් වුණා. මොකද එයාත් අර ගල් වෙච්ච පළතුර කාලා තිබුණ නිසා. ඉතින් පණිවිඩය දීලා ලියුම් ගෙනියන කෙනා මෙතනින් පිටත් වෙලා යනවා. පොඩි කඩදාසි කෑල්ල වතුරෙන් තෙමුවට පස්සේ ලෝන්ට අනාවැකි කියන්නගෙන් පඩිගත කරව පණිවිඩය බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙලාවේ සත්තු දෙන්න තමන් හඳුන්වා දීලා කියනවා රජතුමාට බිසවට වැදිලා තියෙන ශාපය ගැන යාළ කුතුහලෙන් හිටියේ කියලාත්. ඒ නිසා යාළ තීරණය කළා තියෙනවා කුමරියගේ උපන්දින දවසේ මාලිගාවට ඇවිත් එයත් එක්ක මේ කාරණාව ගැන පරීක්ෂා කරලා බලන්න. ඉතින් අනාවැකි කියන්නන් එයාගේ දෙමව්පියන් ආපහු ගෙනෙයි කියලා හිතාගෙන එලෝන් ඉක්මනට දුවලා ගිහින් ඇමතිවරුන්ට මේ ආරංචිය කියනවා. ඉතින් මේ වෙලාවේ යාලා හිටියනම් කුමරිය දෙමව්පියන්ගේ සිංහාසනේ ඉඳවන්න සැලැස්මක් හදමින්. මොකද තාදුරටත් පාලකයෙක් නැතුව තිබුණොත් රාජධානිය ඉක්මනට කඩා වැටෙනවා. ඉතින් එලෝන් අනාවැකි කියන්නන්ගේ පැමිණීම ගැන කියන්න ආවම නසාරුයි බෝනාරුයි සතුටු වෙනවා. ඒත් එයාලා එලෝන්ට අන්තරු අඟවනවා රජතුමාගේ බිසවයි ආපහු සාමාන්‍ය තත්ත්වයට ආවේ නැත්නම් එයාට දෙන්නවම පිටසර පළාතකට යවන්න වෙනවා. එහේ යාලට කුඹුර දිගේ සතුටින් දුවලා පැනලා ඉන්න පුළුවන්. කුමරියට ඕන වෙලාවකත් ගිහින් යාලා බලලා එන්න පුළුවන් කියලා. ඒත් එයාට දෙමව්පියන්ගේ සිංහාසනේ නම් බාර ගන්න සිද්ධ වෙනවා කියලා ඒ දෙන්න තදින්ම කියනවා. ඉතින් Tamanට රැජිනක් වෙන්න දැම්ම සෝදානම් නැහැ කියලා දැනගෙන හිටියත් එලෝන් මේ ගිවිසුමට එකඟ වෙනවා. මොකද අනාවැකි කියන්නන්ගේ මේ ප්‍රශ්නේ විසඳයි කියලා එයාට ලොකු හිතේ විශ්වාසයක් තියෙන නිසා. ඉතින් එදා හවස එයාගේ දෙමව්පිය මාලිගාවේ සේවකයෙක් උපන්දිනේ සමරනකොට කුමරියට ආරංචියක් ලැබෙනවා හිරුසඳු අනාවැකි කියන්නන් ඇවිල්ලා කියලා. ඉතින් එයා හිතුව තරම් අద్භූතයි නෙවෙයි කියලා දැක්කම එයා පුදුම වෙනවා. ඉතින් ප්‍රවාහනයට ගෙවීම කරාට පස්සේ එතන හිටපු යෝධගෙන් පිටත් වෙලා යනවා. ලුනොයි සනී තමන් හඳුන්වා දෙනවා. ඇත්ත කතාව නම් එලොම් මෙයාගේ ලියුමේදී දෙමව්පියන් යක්කු කියලා සඳහන් කරද්දි එයාලා හිතලා තියෙන එක රූපයක් විතරයි. එයා කැරලිකාරය වුණේ ඉන්න නිසා එයා හැම කියන ඇති කියලා. ඒත් ඇත්තටම රජතුමායි බිසවයි ඇත්තම මායාවකට අහු වෙලා කියලා දැනගත්තම අනාවැකි කියන්නන් කියනවා එයාලා ඉක්මනට සාමාන්‍ය තත්ත්වයට ආවේ නැත්තම් එයාලා හැමදාටම යක්කු වගේ විඳිවි කියලා.
ඉතින් එලොන් ශාපය කඩන්න මොනවද කරන්න ඕන කියලා කියන්න හදනකොටම ලූනෝවයි සනීවයි බිසව ගිල ගන්නවා. ඒත් යක්ෂයා ඉක්මනට යාලා ආයෙත් එළියට දානවා. ඒත් ඒ වෙලාවෙම රජතුමා යාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඉතින් අනාවේගේ කියන්නම් ජනේලෙන් එළියට පනින යාලගේ ජීවිතේ බේර ගන්න වාසනාවකට යාලා වර යෝධගෙම්බ අල්ලගෙන කළු කැලෑවට අරගෙන යනවා. ඉතින් ජනේලෙන් එළිය බලන කුමරිය දකින්න එයාගේ දෙමාපියන් ආපහු ගේන තිබ්බ එකම බලාපොරොත්තුව එයාගේ ඇස්පන පිටම නැති වෙලා යනවා කියලා එයා ගාව තියෙන සියලුම බලාපොරොත්තු එයා සුන් කරගන්නවා. ඉතින් කේන්තියෙන් ඉන්නේ එළින් ඇමතුරුන්ට කියන උත්සවය ලෑස්ති කරන්න කියලා. මොකද දැන් එයා දන්නවා එයාට වෙන කරන්න දෙයක් නැහැ. එයාට රජින වෙන සිද්ධ වෙනවා කියලා. එදා රෑ තරණ කෙල්ල දෙමාපියන්ට කේක් කෑල්ලක් අරන් යනවා. එයා කවදාවත් ආපහු සාමාන්‍ය තත්ත්වයට එන්නේ නැහැ කියන දුකෙන් ඉන්න ගම. ඉතින් තරුණ කුමරිය තීරණය කරනවා ප්‍රධාන ශාලාවට ගිහින් බලන්න. ඒක සම්පූර්ණයෙන්ම මේ දෙන්න විනාශ කරලා දාලා. ඉතින් මාලිගාව විවිධ කාමර අතරින් ඇවිදගෙන යනකොට එළොන්ට මතක් වෙනවා එයා දෙමාපියොත් එක්ක ගත කරපු සුන්දර කාලය. ඉතින් එයාගේ හැම මතකයක් මේ අතරින් ගලාගෙන එනවා වගේම එදා රැතරනේ හීනෙන් දකින්න එයාලත් එක්ක ආයෙත් ගත කරන්න කැමති මොහොතවල් වගේම ඇහැරෙනකොට එයාට තේරෙනවා රජතුමායි බිසවයි පැනලා ගිහින් මොකද එදාට එයාට කූඩුවේ දොර ලොක් කරන්න මතක වෙලා කියලා. ඒ නිසා යක්කු දෙන්නගෙන නිදැල්ල ඉන්නේ මිනිසුන් බය කරමින්. ඉතින් කඩුවන සෙන්පතියාගේ සේනාංගයේ විසින් රජතුමායි බිසවයි මරලා දාන්න කලින් මේක මෙයා හරි ගස්සන්න ඕනේ. ඉතින් යාගේ දෙමාපියන්ගේ මුරකාරවල වලින් වට වෙලා ඉන්නවා දැකලා එළොන්ට තේරෙනවා දැන් යට වෙන කරන්න දෙයක් නැහැ. යාගේ ලොකු රාජ දැන් යට හෙලි කරන්න වෙනවා. මොකද නැත්තම් මුළු රාජධානියම අනතුරේ තියෙන්නේ කියලා. ඉතින් මුළු රාජධානියම ඉස්සරහාම එයා ප්‍රකාශ කරනවා රයක්කු තමයි ඔයාලගේ රජතුමයි බිසවයි කියලා. ඉතින් එදා රෑ පුරවැසි මාලිගාවට එකතු වෙලා ලියාවේ අනාගතය ගැන ප්‍රශ්න අහන්න ගන්නවා. ඉතින් කුමරිය සිංහාසනේ බාර ගන්නවා කියලා දැනගත්තම එයාලා ගොඩක් සතුටු වෙනවා. ඒත් එයාලා ආරක්ෂාවට එයාලගෙන් ඉල්ලා සිටිනවා යක්කුන්ගේ රාජධානියෙන් ගොඩක් ඈතකට යවන්න කියලා. ඉතින් සෙන්පති නම් මේකට එකග වෙනවා. මොකද එයා විශ්වාස කරනවා රජතුමයි බිසවයි කියන්නේ එයාලගේ මිනිසුන්ට දැන් තර්ජනයක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් පහුවෙන්දා උදේ දෙමාපියන්ව නිදාස් කරගන්න සැලැස්මක් ගැන හිතන ගමන් එළොන්ට තේරෙනවා ෆ්ලින්ක් මොකද්ද එයාගෙන් හංගනවා කියලා. ඉතින් අනාවේගේ කියන්නන්න පැනලා යනකොට මාලිගාව මතකලාගේ මැජික් පාලකයාට හම්බ වෙනවා. ඉතින් ඒක බොත්තමක් කොපුවාම තරුණයට ඒ දෙන්නත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් එයා ඉල්ලා හිටනයට උදව් කරන්න කියලා ඒත් ලූනෝ රාජධානියට ආපහු එන්න බෑ කියලා එයාලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා සනී එළොන්ට උපදෙස් දෙනවා පාලකේ පාවිච්චි කරලා කළු කැලෑව යාලගේ සැඟවුණු තැන හොයාගන්න මඟ පෙන්වීමක් විදියට. ඉතින් උපකරණ ඇතේ තියාගෙන කුමරියාගේ දෙමව්පියන්ගේ කූඩුවට යාලා වනාවික කියන්නන්ගේ සැඟවුමට අරන් යන ප්‍රවාහන මාධ්‍යයක් බාටපත් කරගන්නවා. ඉතින් ඊට පස්සේ රතු පළස කෙල්ලවයි ෆ්ලින්ක්වයි කළු කැලෑවට අරන් යන කරත්තයක් බාටපත් වෙනවා. ඉතින් කුමරිය අනතුරක ඉන්නේ කියලා හිතාගෙන කඩවන ඉක්මනට අශ්චිගේ පිටින් නැගලා යාගේ පස්සෙන් පන්නනවා. ඉතින් ඒ වෙලාවේ එළොන් කරත්තේ පාලනය අතට අරගෙන ෆ්ලින්ක්ගේ උදවෙන් මැජික් පාලකය පාවිච්චි කරලා යාලා වල්ලන්න හදන හැම සොල්දාදුවෙක්ගෙන්ම බේරනවා. ඉතින් කුමරිය පැනලා යන එක වලක්ව ගන්න කඩවන සොල්දාදුවන්ට අණ කරනවා ගේට්ටුව වහන්න කියලා. ඒත් ආයෙමත් ෆ්ලින්ක් මැජික් පාවිච්චි කරලා ඒක අරින්න සමත් වෙනවා. ඉතින් රාජධානියෙන් එළියට ගියාට පස්සෙත් රාජකීය පවුල පස්සෙන් පන්නන්න ගන්නවා. ඒත් සෙන්පතියා පියාඹන පුසා වගේ සතාගේ පිටේ නැගලා යනවා කුමරියට පැනලා යන්න බෑ කියලා සාතික කරගන්න. ඒත් රාජකීය පවුල කැලෑවට ඇතුල් වෙන්න හදනකොටම නසාර ඇමති එයාගේ මහත්තයාව හරත් උට විසික් කරනවා. ඉතින් එළොන්ට මේ ගමන අතරින් කියලා යට ඒත්තු ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ ෆ්ලින්ක් යට වෙන්න ඕන මෙන්න තියෙද්දි එයාගේ පාලකේ පාවිච්චි කරලා බෝනාර ඇමතිත් එක්ක ශරීරය මාරු කරගන්න සමත් වෙනවා. ඊට පස්සේ කරත්තේ රාජධානිය ආරක්ෂා කරන කන්ද නගිනකොටම ෆ්ලින්ක් වාහනේ බිමට වැටෙනවා. ඒත් ඇමති දැන් මේ වෙනකොට කලබල වෙලා ඉන්නේ එයා මීයා වගේ සතා එක්ක ශරීරය මාරු වෙලා කියලා යට තේරුණාම. ඉතින් පාලකේ මැජික් එකට පින් සිද්ධ වෙන්න කෙල්ලට එයාගේ දෙමාපියොත් එක්ක කැලෑවට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. වැටුණාට පස්සෙත් යක්කු වගේ ඉන්නේ ඒ දෙන්න කෝඩු වලින් පැන ගන්න සමත් වෙනවා. ඉතින් මේ වෙද්දි බෝනාර් කලබල වෙලා ඉන්නේ මොකද එයා දැන් දන්නේ නැහැ කොහොමද එයා ගැඟට ආපහු යන්නේ කියලා. ඒත් එළොන් එයා පුළුවන් තරම් සංසුන් කරන්න උත්සාහ කරනවා. ඉතින් කියනවා බොහොම ඉක්මනට එයාලා වනාවේගේ කියන්න හම්බ වෙනවා. ඊට පස්සේ ලුණුයි සනි මේ ඔක්කොම අවුල් හරි ගස්සයි කියලා. ඒ වෙලාවේ බෝනාර්ට කැලෑවෙන් එන විවිධ සුවඳවල් දැනෙන්න ගන්නවා. එයාට තේරෙනවා මේ ගැඟේ ඉන්න එකෙත් පොඩි වාසියක් තියෙනවා කියලා. ඉතින් මොකද එයා දැන් ගොඩක් තියෙන ගඳ සුවඳ දැනීමේ හැකියාවක් තියෙන නිසා. ඉතින් එක පාරටම කුමරිය දකිනවා එයා ඉස්සරහට තියෙන පඳුර බකමුණේ බවට පත් වෙනවා. ඒත් ඒ කුරුල්ලයාගේ යෝධ බිත්තර දාලා පියාඹලා යනවා දැකලා ළඟට යන එළොන් දකිනවා මේ තියෙන බිත්තර ඇත්ත බිත්තර නෙමෙයි ලුණු සනි හැංගිලා ඉන්න තැන කියලා. ඉතින් මැජික් පාලකයා අනාවේගේ කියනන්ට ආපහු දුන්නට පස්සේ කුමතියාගෙන් ඉල්ලනවා ශාපේ කඩන්න කියලා. ඒත් මේ වෙලාවේ සනි හෙලි කරන යාට එහෙම කරන්න ඇති තරම් බලයක් නැහැ කියලා. ඉතින් ඒ දෙන්න කියන විදියට ශාපේ කඩන්න පුළුවන් රජතුමාට බිසවටයි විතරයි. ඉතින් මේක ඇහුවම එළොන්ගේ දෙමව්පියන් ආයෙවත් දකින්න තියෙන හැම බලාපොරොත්තුවක්ම එළොන්ට නැති වෙලා යනවා. ඉතින් මොකද එයා දන්නවා මේ තත්ත්වය යටතේ යාට ශාපේ කඩන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ තනාවේක කියනවා තව එක බලාපොරොත්තුවක් තියෙනවා. එයා පැහැදිලි කරනවා රජතුමා බිසවයි යක්කු බවට පත් උනේ ශාපේ නිසා එයාලගේ ආලෝකේ නැති වුණ හින්දායි කියලා.
ඉතින් ඊට පස්සේ ලෝනෝසනි හෙලි කරනවා ආයිමත් මිනිස්සු වෙන්න ඕනේ නම් එයාලට කරන්න තියෙන්නේ එයාලගේ දීප්තිය අපව ලබා ගන්න එක විතරයි කියලා. එතකොට ඒ දෙන්නට මේ අඳුරෙන් මිදෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙන්න කියන විදියට කළු කැලෑව උසම කන්ද මුදුනේ ආලෝකයේ විල තියෙනවා. එයාගේ දෙමව්පියන් එයාලගේ මනුස්සකම අපව ලබා ගන්න එකට උදව් කරන්න පුළුවන් කියලා. ඉතින් එලෝන් එයාව අපව එතනට එක්කගෙන යන්න ඕනේ. එයාගේ ගමන අතරතුරේදී කුමරිය පරිස්සම් වෙන්න ඕනි සෙවණැලි වලට අහු වෙන්නේ නැතුව. මොකද ඒව නරක හැංගීම් වලින් පෝෂණය වෙලා ඔයාගේ ඇතුළේ මතරමන් කරන් තරම් ලොකු වෙනවා. ඉතින් ඕන කරන හැම මග වෙන්නීමක් ලැබුණාට පස්සේ එලෝන් එයාගේ ගමන පටන් ගන්නවා. නාවික කියනවා ආලෝකයා විල ගාවට අරන් යයි කියලා. ඉතින් තරුණ කෙල්ල එයාගේ දෙමව්පියාලගේ පාරවල් යද්දී ලෝනෝසනි ගෙදර යනවා. අර බක මූණ ඇවිල්ලා අපව ඒ සංගෝම ආරක්ෂා කරගන්නවා. ඉතින් තමන්ගේ කැමැත්තට විරුද්ධ වුණත් බෝනාර් කුමරිය පස්සෙන් යනවා. මොකද එයාට එයාගෙන් ගාපව ලබා ගන්න ඕනේ නම් එයාට ආපහු ලියා රාජධානියට ආරක්ෂිතව යන්න වෙනවා. ඉතින් පැය කිහිපයකට පස්සේ ගමනේ භාගයක් විතර දුර ආවම කුමරිය දකින්න සොල්දාදුව කීප දෙනෙක් කැලෑ උඩින් පියාඹලා යනවා. ඉතින් එයා දෙමව්පියන්ට කතා කරනවා කපලා දාපු ලොකු ගහක කඳක් ඇතුළේ හැංගෙන්න කියලා. ඒත් රාජකීය පවුල හැංගිලා ඉන්නකොට බෝනාර් උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගන්නවා සොල්දාදුවන්ගේ අවධානය ගන්න හතුමින්. ඒත් කෙල්ලට එයාව අරන් එන්න වෙනවා කඩෝන එයාලා හොයා ගන්න කලින්. ඉතින් එතකොට යෝන් කුමරියට තේරෙනවා එයාලගේ දෙමාපිය අතුරුදහන් වෙලා කියලා. ඒ නිසා එයා තීරණය කරනවා එයාලා හොයන්න අර අඳුරු කඳ ඇතුළට යන්න. ඉතින් ඇතුළේදී පුදුම වෙනවා හැම ශබ්දයක්ම තරංගයක් බවට ආලෝකයේ බුබුලු බවටපත් වෙලා මුළු උමක පුරාම පැතිරලා යනවා දැකලා. ඒත් එලෝන්ට ඉක්මනට තේරෙනවා හැම ශබ්දයක්ම නිල් බුබුලු වෙන්නේ නැහැ කියලා. ගොඩක් ඒවා රතු කිරණ බවටපත් වෙලා පාරේ හම්බෙන හැමදේම විනාශ කරනවා. ඉතින් මේ ශබ්ද දෙකේ වෙනස තමයි වචන වල අන්තර්ගතයයි ඒවා කියන විදියයි. ඉතින් ආදරණීය වචන ආලෝකයේ බවට පත් වෙද්දී නරක වචන කෑ ගැසීමෙන් රිදවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔමක දිගේ ඇවිදගෙන යද්දී අක්කු දෙන රණ්ඩු වෙන්න පටන් ගන්නවා. එයාලගේ ගෙරවිලි කෙනෙක්ට පහර දෙන්න පාවිච්චි කරන ඊතල බවට පත් වෙනවා. ඉතින් එයාලව සංසුන් කරන්න හිතාගෙන කුමරිය එයාලගේ පැත්තට දුවගෙන යනවා. ඒත් අන්තිමේදී එයාටත් පහරක් වදිනවා. ඉතින් එලොන් තුවාල වුණා කියලා තේරුණාම අක්කු දෙන්න එකපාරේ රණ්ඩු වෙන එක නවත්තනවා. ඒත් කෙල්ලට වර්ධකාරී හැඟීමක් සහ අසරණකමක් දැනෙන්න ගන්නවා. ඉතින් එකපාරට මනාවික කියන්න නන්තරුවන් කපු සෙමනැල්ල එයා ගාවට එනවා. එයාව හිර කරගෙන එයාගේ නරක හැඟීම් වලින් එයාව පෝෂණය කරන්න. ඉතින් එයාලගේ දුව සුලිකුණාවට ඕකට ඇදිලා යනවා. දැකලා රජතුමා බිසව එයාට කතා කරනවා නිල් බබුල් සෙමනැල්ලව තල්ලු කරලා දානවා. ඉතින් තුන් දෙනාම එකතු වෙලා උමුගේ අනිත් පැත්තට එනවා. එලොන් සැනසෙනවා. එයාගේ දෙමව්පිය කතා කරනවා දැකලා. ඒත් එයාට ඉක්මනට තේරෙනවා තාම කවුද කියලා එයාලට කිසිම අදහසක් නැහැ කියලා. ඉතින් කතා කිරීමේ හැකියාව ආපහු ලැබිලා තිබුණත් එයාලට තාම හරිසිය ලැබිලා නැහැ. ඉතින් කුමරිය මැදිහත් වෙන්න තීරණය කරනකන් එයාලා දිගටම රණ්ඩු වෙනවා. ඉතින් එතන වුණ දෙයට පස්සේ යක්කුන්ට තේරෙනවා කැලෑවේ රණ්ඩු වෙන එක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි කියලා. ඉතින් එයාලා එකඟ වෙනවා තාවත් කරදර නැතුව එයාලගේ ගමන දිගටම කරගෙන යන්න යාළු වෙන්න. ඉතින් ඇවිදින අතරතුරදී රජතුමා බිසවේ අලුත් දේවල් හොයා ගන්නවා. එයාලගේ දුවත් එක්ක සතුටු වෙනවා. එයාලා ගොඩක් කාලෙකින් එහෙම කරලා තිබුණේ නෑ. මේ දිනුව දැකලා එලොන්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇති වෙන්න ගන්නවා. ඒත් ඒ ගමන අවසානයේදී එයාගේ දෙමාපියෝ 100%ක්ම එයාලා කලින් හිටියා වගේ වෙයි කියලා එයාට හිතෙන්න ගන්නවා. ඒත් බෝනාරුයි විශ්වාස කරන්නේ නෑ මේක වෙන්න පුළුවන් දෙයක් කියලා. එදා හවස කුමරිය පස්සෙන් ගිය දීප්තිය නැති වෙලා යනවා. එයා දැන් පැය ගාණක් බලාගෙන ඉන්න ආලෝකයේ ලක්ෂණයක් ආයෙත් පේනකම් ඉතින් කොහෙටද යන්නේ කියලා දන්නේ නැතුව. ඉතින් එලොන් තීරණය කරනවා එයාගේ දෙමාපියන්ට එයාලගේ මතකෙන් ආපහු ලබා ගන්න උදව් කරන්න. එයාගේ අම්මට එයාට නමින් කතා කරද්දී එයාට ගොඩක් සතුටු හිතෙනවා. ඉතින් මේ වෙලාවෙම අලුත් ආලෝක පොලිගයක් පතිත වෙනවා. ඉතින් කණ්ඩායම එයාලා ගමන දිගටම කරගෙන යනවා. ඉතින් මේ සීන් එක කට් කරාට පස්සේ උදේම කඩවන රාජකීය පවුලේ අඩිපාර හොයා ගන්නවා. එයා දැනගන්නවා රජතුමා බිසව එයාලගේ දුව එදා රැයේ කන්ද උඩ ගත කරලා තිනවා කියලා. ෆ්ලින්ගේ උදව්වෙන් සෙම්පතිය බෝනාර් දාලගේ චෙස්නට් අර පාර හොයා ගන්නවා. ඉතින් එයාගේ මිනිස්සුන්ට අණ කරනවා මුළු ප්‍රදේශෙ මුඩින් පියාඹලා යන්න කියලා. බෝනාර්ගේ සැලැස්ම තේරුණා මෙලොන් එයාට බනිනවා. කියනවා තව එකපාරක් හරි මෙහෙම කඩාකප්පල් කරන්න හැදුවොත් එයාට අම්මා කියනවා එයාව කටේ තියාගෙන යන්න කියලා. ඉතින් එකපාරටම කණ්ඩායම හෙල් වගුරකට බහින්න පටන් ගන්නවා. එයාලට එතන තියෙන ගල් උඩට නගින්න වෙනවා. ඒ වලින් බේරලා වැළක්ව වෙන්න. ඉතින් කුමරට ඉක්මනට තේරෙනවා වැලි හිරු එළිය වැටුනහම ඝන වෙනවා කියලා. ඒ නිසා අනිත් පැත්තට යන්න තියෙන එකම රහස තමයි වලාකුළු වලින් හැදෙන සෙවණැලි වලින් බේරෙන එක. ඉතින් මේ වෙලාවේ යාගේ අම්මයි තාත්තයි හොඳම උපාය මාර්ග ගැන වාද කරන්න පටන් ගන්නවා. එලොන් දකින්න ලොකු සුලිකුණාටුවක් එන්න ලං වෙනවා කියලා. ඉතින් බෝනාර අල්ලගත්තට පස්සේ කෙල්ල දෙමාපියත් එක්ක පැනලා දුවනවා. සෙම්පතිය එයාගේ හමුදාවේ යාලා පස්සෙන් පන්නනවා. ඒත් සුලිකුණාටුව ලං වෙද්දී යාලා වලාකුළු එකතු වෙන්න ගන්නවා. පාර තරණය කරන අතරතුරදී කඩවන එයාගේ හමුදාවට අණ කරනවා. ගොඩබිමට ආපහු බහින්න කියලා. මොකද එයා සොල්දාදුව කීප දෙනෙක්ම මේ වෙනකොට හෙල් වගුරේ ගිලියලා ඉන්නේ. ඉතින් එයාගේ දෙමාපිය රණ්ඩු වෙන අතරේ ලොන් දකිනවා සුදු කොටියෙක්ගේ පැටියෙක් වැල්ල ගිලෙන්න යනවා. එයා තාත්තගෙන් ඉල්ලනවා එයාට උදව් කරන්න කියලා ඒ පැටිය ගාවට යන්න. ඉතින් එක පාරටම රජතුමාට වැල්ලට පැනලා පීනගෙන යනවා.
ගල අනිත් පැත්තට තල්ලු කරමින් ඒත් කොටි පැටිය දිය පාරට ගහගෙන යනවා. කුමරිය අම්මට කියනවා එයා උස්සගෙන යන්න කියලා. ඒ පැටිය ගාවට යන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ පැටිය දිය ඇල්ලකට වැටෙන්න ඕන්න මෙන්න තියෙද්දි එළවන්න එයා බේර ගන්න පනිනවා. එයා බිසව අල්ල ගන්නවා. ඉතින් එයාගේ දිවෙන් අල්ලලා කෙල්ලව ආරක්ෂිත තැනකට අරන් ගියාට පස්සේ හැමෝම ආරක්ෂිත වුණාම කුණාටු අඩු වෙනවා. කුමරියට අවස්ථාවක් ලැබෙනවා පැටියව එයාගේ ආපහු දෙමව්පියන්ට බාර දෙන්න. ඉතින් ඒ වෙලාවේ මෙයා දකින්න රාජකීය හමුදාව ලං වෙනවා. රජතුමා වැලි කුණාටුවක් හදලා එයාලා එතනින් මාරු වෙන්න මාර්ගයක් සකස් කර ගන්නවා. ඉතින් පියාඹන පෝසන් වගේ සත්තුන්ගේ උදව්වෙන් කණ්ඩායම වංකගිරියට යන්න සමත් වෙනවා. ඒත් එළවණුයි බෝනාරුයි කණ්ඩායමේ අනිත් අයගෙන් අතරමං වෙනවා. එකපාරට මේ දෙන්නා ෆ්ලින්ක්ස්ලා 100 ගාණක් වට කරගන්නවා. ඉතින් බෝනර් මේ මීයන් වගේ සත්තු දැකලා බය වෙනවා. ඒත් කුමරිය දන්නවා එයාලගෙන් කිසිම හානියක් නැහැ කියලා. එයා එයාලගෙන් උදව් ඉල්ලනවා එයාගේ දෙමව්පියන් හොයාගන්න. ඒ වෙලාවෙම සම්පූර්ණයෙන් බලාපොරොත්තු නොවු විදියට බෝනර් සත්තු එක්ක යාළු වෙනවා. ඉතින් එයාලා කන ඇලෙන සුළු පණුව జాතියක් බෝනර්ට රස බලන්න දෙනවා. එහෙම කරද්දී ඇමති රසයෙන් පිටින් කෑම කාලා පුදුම වෙනවා. එයා කල්පනා කරනවා එයා කොහොමද මේ ජීවිත කාලේ පුරාට මේ පණුව නොකා හිටියේ කියලා. ඉතින් පළවෙනි වතාවට බෝනර් තමන්ගේ නපුරු ගතිපවතුන් අතහැරලා කියලා දැනගත්තාම අනිත් ෆ්ලින්ක්ස්ලා එක්ක පාටි දාන්න ඉඩ දෙනවා. ඉතින් එළවන්න පුදුම කරනවා මොකද එයා කවදාවත් ඇමති එහෙම දැකලා තිබිලා නැහැ. ඉතින් මීයාවන්ගේ සත්තුන්ගේ උදව් ඉල්ලුවාට පස්සේ එළවන්න එයාගේ දෙමව්පියන් හොයාගන්න සමත් වෙනවා. එයා පොඩි සතුන්ට ස්තුති කරනවා බෝනර් අඩු නපුරු මිනිසෙක් බවට පත් කරාට. ඉතින් තවත් මිනිත්තු කිහිපයක් ඇවිදගෙන ගියාට පස්සේ කණ්ඩායම අර සුදු කොටියන්ගේ ගුහාවට එනවා. ඉතින් බිසව නිරීක්ෂණය කරනවා මේ සත්තු එයාලගේ පැටවුන්ට සලකන විදිය. එයාත් එයාගේ දුවට ඒ විදිහම සලකන්න පුළුවන් වෙන්න. ඉතින් තරුණ කෙල්ල කොඩි පැටව එක සෙල්ලම් කරනවා බලාගෙන ඉන්න රජතුමා බිසව මතක් කර ගන්නවා එළවන්න එයාලගේ දුව කියලා. ඉතින් එළවන්න එයාලගේ ජීවිතේට මොනතරම් වටිනවද කියලා තේරුණාම එයාලගේ ඇස් වලට කඳුළු එනවා. එයාගේ පවුල එකමුතුකම සම්බරමින් දෙමව්පියන් ආපහු ලැබීම ගැන සතුටු වෙමින් ඉන්නකොට කුමරිය දකින්න කන්දක් උඩ තියෙන ආලෝකයේ විල. ඉතින් තුන්දෙනා එතනට ඉක්මනට දුවගෙන යනවා. ඒ කන්ද නැග්ගට පස්සේ එළවන්න වෙල ගාවට දුවලා ගින් ආලෝකයෙන් නෑවෙනවා. ඒත් එයාලගේ දෙමව්පියෝ ලං වෙන්න හදත් රළ පහරවල් ඈත් වෙලා කණ්ණාඩියක් හදනවා. ඒ දෙන්නට එයාලට ඇයි එහෙම වුනේ කියලා දැනගන්න. ඉතින් ඇත්ත කතාව නම් රජතුමායි බිසවයි කළු කැලෑව හරහා යනකොට එයාලට එකපාරම රණ්ඩු වෙන්න පටන් අරන්. ඉතින් නොදැනුවත්වම සෙවණැලි කුණාටුවකට අහු වෙලා වුණ දේ දැනගත්තට පස්සේ ඒ දෙන්න ප්‍රශ්න කරන්න පටන් ගන්නවා එයාලට තවමත් එකට ඉන්න ඕනද කියලා. මොකද එයාලා එකිනෙකාගේ හොඳම දේ එළියට ගේන එක නවත්තලා. ඉතින් එයාගේ දෙමාපිය ආපහු වෙන්න හිතනවා කියලා දැනගත්තා මෙලොන්න ආයමත් නරක හැඟීම් වලින් පිරෙන්න ගන්නවා. අන්තිමේදී සෙවණැලි කුණාටුව එයා දිහාට ඇද ගන්නවා. ඉතින් කේන්තියෙන් ඉන්න කෙල්ල දෙමාපියන්ගෙන් පැනලා යන්න තීරණය කරනවා. මොකද එයාට දැන් වර්ධකාරී හැඟීමක් දැනෙනවා. මොකද එයා පවුල වෙනුවෙන් කරපු හැමදේම මේ වෙනකොට නැති වෙලා ගිහින් කියලා තේරුණාම. ඉතින් එයාලා වෙන්න හිතනවා කියලා දැනගත්තාම වෛරයෙන් සහ තරහෙන් පිරුණු එළවන්න අන්තිමේදී සෙවණැල්ලට අහු වෙනවා. එයාගේ දෙමාපියා ගාවට එන්න හදද්දී එයාලව රාජකීය ආරක්ෂකයෝ අල්ල ගන්නවා. ඉතින් රාජකීය ආරක්ෂකයෝ යාලව කටාවරණ පාවිච්චි කරලා යාලා පහර දෙන එකෙන් වළක්ව ගන්න යාලට මුඛාවරණ දානවා. ඉතින් යාලා කෝඩුවල හිර කරලා දැම්මට පස්සේ කුමරිය අතුරුදන් වෙලා කියලා හිතාගෙන කඩෝණයාගේ හමුදාවට අන කරනවා එයා හොයන්න බෙදලා යන්න කියලා. ඉතින් බෝනර් තීරණය කරනවා ෆ්ලින්ක්ගේ උදව් ඉල්ලන්න එයාව නවත්තන්න. ඉතින් සටන අතරතුරේදී ඇමති ෆ්ලින්ක්ගෙන් උදව් ඉල්ලන රජතුමායි බිසවයි නිදාස් කරන්න. එයා යාලගේ කටාවරණ ගැලෙව්වට පස්සේ යාලා නසාරටයි සෙම්පතියට යන කරනවා ප්‍රහාරය නවත්තන්න කියලා. මොකද උතුණුවානන් වහන්සේලා ආපහු දැනගත්තා කියලා තේරුණාම ඇමතිවරුයි සොල්දාදු හැම සොල්දාදුවෙක්ම යාලා ඉස්සරහා හිස නමනවා. ඉතින් සෝලන් රජතුමා කඩෝණගෙන් උදව් ඉල්ලනවා එයාගේ දුව බේරගන්න. ඉතින් මේ වෙලාවේ කුමරිය හැංගින් කුණාටුවකට අහු වෙලා ඉන්නේ. එයා තීරණය කරනවා එයාගේම සතුරු මතකයන් විනාශ කරලා දාන්න දෙමව්පියොක් එක්ක තියෙන හැම මතකෙම මිදෙන්න හිතාගෙන. ඉතින් එයාලට එයාගේ දුව නැති වෙන්න යනවා කියලා තේරුණා. මේ දෙන්න එකතු වෙලා විලේ ආලෝකය එයාගේ උඩට වක් කරනවා. එයාගේ දෙමව්පියාව බේර ගන්න දරන හැම උත්සාහයක්ම දැකලා එළවන්ට එයාගේ හිතේ තිබුණු තරහ මතක වෙලා යනවා. ඉතින් ඒක පාරටම කුමරේට එයාගේ පොඩි කාලේ ආව මූණට මූණ හම්බ වෙනවා. ඉතින් එයා හෙලි කරනවා එයාට ආසය ආය කාලේ ආපස්සට ගිහින් දෙමව්පියක ගත කරුවේ හැම සතුට මොහොතක්ම ආයෙත් විඳින්න කියලා. ඒත් එයා පිළිගන්නවා හැම මතකයක්ම අතීතයේ තියෙන්නේ කියලා. වෙනස ජීවිතේ කොටසක් කියලා දැනගත්තට පස්සේ එයා තමන් එක්කම සාමය ඇති කර ගන්නවා. ඒ මොහොතේ ලෝන් දුවලගින් දෙමව්පියන්ව බදා ගන්නවා. එයාට තේරෙනවා එයාලා වෙන්න හිතන එකට එයාගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් එකට එකතු වෙලා පවුල ආයමත් විලා ආලෝකයෙන් පුරවනවා. රජතුමා බිසවයි ආයෙ මිනිස්සේ බවට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ ෆ්ලින්කුයි බෝනාරුයි යාලගේ ඇඟට අදාළ ශරීර වලට ආපහු යනවා. ඉතින් අවුරුද්දකට පස්සේ එළවන්ගේ 16 වෙනි උපන්දිනේදී කෙල්ලට ස්තුතිවන්ත වෙනවා එයාගේ ජීවිතය ආපහු සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන. ඉතින් එයාගේ දෙමව්පියෝ දැන් වෙන වෙලා ජීවත් වුණත් එයා මාලිගාවට එනකොට කුමරියාගේ හැම යාළුවෙක්ම නෑදෑයෙක්ම පිළිගන්නවා. ඉතින් එයාලා එයාට ලොකු පුදුම කිරීමේ පාඩියක් ලෑස්ති කරලා මේ අවුරුද්දේ ලෝන් අවස්ථාව ලැබෙනවා එයාගේ උපන්දිනේ හරියටම සමරන්න.
ඉතින් එයා ආදරය කරන හැමෝම එක්ක සතුටින් සමරන ගමන් මේ මූවී එක ඉවර වෙනවා. ඉතින් ඔයා මේ මූවී එක ගැන මොකද හිතන්නේ? ඉතින් ඔයාට හිතෙන හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්නම් අලුත් මූවී එකකින් ඉස්සරහට හම්බ වෙනකම් මම ඔයාලගේ මූවී බොක්ස්